Phoenix Solar Solutions YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් මේ දවස්වල වැඩි කතා බහට සමාජයේ ලක්වන මාතෘකාවක් තමයි මේ time of use tariff එක. ඔයගොල්ලෝ දැකලා ඇති Facebook එකේ post යනවා, TV channels වල එක එක්කෙනා ඇවිල්ලා මේ ගැන කතා කරනවා. TOU කියලා ලොකුවට highlight වෙන මොකක්ද ඔය ස්කීම් එකක් ගැන හැමෝම කතා වෙනවා. ඉතින් මේ renewable energy industry එකේ ඉන්න සහ renewable energy වලට ආස කරන ඕගොල්ලෝ කැමති ඇති මොකක්ද ඇත්තට මේ time of use කියන කතන්දරේ සහ මේකෙන් අපිට තියෙන වාසි අවාසි එහෙම නැත්නම් දැනට solar system එකක් fix කරලා තියෙන කෙනෙක්ට ඉදිරියේදී වෙන්න පුළුවන් බලපෑම් මොනවද මේකේ තියෙන හොඳ පැත්ත මොනවද නරක පැත්ත මොනවද මේ වගේ මේක ගැන සවිස්තරාත්මකව දැනගන්න මම දන්නේ ඕගොල්ලොත් ආසාවෙන් බලගෙන ඇති. ඉතින් අද අපේ වීඩියෝ එකේ පරමාර්ථය තමයි time of use tariff එක කියන්නේ මොකක්ද සහ ඒකෙන් දැනටමත් solar system එකක් fix කරලා තියෙන මහත්මයෙක්ට සිදුවෙන අලාභහානිය මොකක්ද මේක ඕගොල්ලොන්ට හරියට ටෙක්නිකලි පැහැදිලි කරලා දෙන්න තමයි අද අපි මේ වීඩියෝ එක අරගෙන එන්නේ. මොකක්ද මේ electricity tariff කියන්නේ? මේකට සිංහලෙන් අපි කියන්නේ අය ක්‍රමය. මේ tariff කියන එක ඇත්තටම define කරලා තියෙන්නේ. එහෙම නැත්නම් අර්ථ දක්වලා තියෙන්නේ electricity පරිභෝජනය කරන විවිධාකාරයේ පාරිභෝගිකයෝ ඉන්න රටක් ගත්තාම උදාහරණයක් හැටියට ගෙවල් තියෙනවා, ඊට පස්සේ hotels තියෙනවා, industries තියෙනවා, රාජ්‍ය ආයතන තියෙනවා. ඉතින් මේ වගේ নানা ප්‍රකාර විවිධාකාරයේ වූ ස්ථාන තියෙනවා මේ electricity පරිභෝජනය කරන. ඉතින් මේ විවිධාකාරයේ පාරිභෝගිකයන්ගෙන් විවිධාකාරයට තමයි electricity board එක විසින් මුදල් ගන්න. මේ විවිධාකාරයේ මුදල් ගන්න ක්‍රම තමයි මේ electricity tariffs එහෙම නැත්නම් අය ක්‍රම කියලා තියෙන්නේ. එතකොට අපි බලමු මුලින්ම මේ tariff එක කියන එක මොකක්ද කියලා. මේ tariff එක කියන්නේ ඇත්තටම Ceylon electricity board එකෙන් ක්‍රියාවට නංවන සහ public utility commission එකෙන් regulate කරන නියාමනය කරන document එකක්. මේ tariff structure එක සාමාන්‍යයෙන් කාලෙන් කාලට වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් අවුරුද්දකට සැරයක් හෝ දෙවතාවක් මේක අප්ඩේට් කරලා එහෙම නැත්නම් යාවත් කාලීන කරලා CB වෙබ්සයිට් එකේ පබ්ලිෂ් කරනවා හැමෝටම බලාගන්න. ඉතින් අද මම මේ කතා කරන 2026 පෙබරවාරි මාසෙ වෙනකොට අපිට තියෙන යාවත් කාලීනම ටැරිෆ් රේට් එක එහෙම නැත්නම් ටැරිෆ් ස්ට්‍රක්චර් එක තමයි 2025 ඔක්තෝබර් වල පබ්ලිෂ් කරලා තියෙන ටැරිෆ් ස්ට්‍රක්චර් එක. එහෙම නැත්නම් ටැරිෆ් ස්ට්‍රක්චර් එක මේක සඳහන් කරපු ඩොකියුමන්ට්. මේක ඔයගොල්ලන්ට CB වෙබ්සයිට් එකට ගිහලා ඩවුන්ලෝඩ් කරලා ඕන කෙනෙක්ට බලන්න පුළුවන්. දැන් ගෙයක් ගත්තාම මේ ටැරිෆ් ස්ට්‍රක්චර් එකට අනුව ඕනම නිවැසියෙකුට එහෙම නැත්නම් ඔය ගෙදරක ජීවත් වෙන ඩොමෙස්ටික් කන්සියුමර් කෙනෙකුට ඔප්ෂන්ස් දෙකක් තියෙනවා තෝරගන්න. පළවෙනි එක තමයි ඉන්ක්‍රීසින් බ්ලොක් ටැරිෆ්, අනික තමයි time of use. හරි. අපි ඉස්සෙල්ලාම බලමු මේ කතන්දරේ මොකක්ද කියලා. අලුතෙන් ගෙයක් හදලා ඉලෙක්ට්‍රිසිටි කනෙක්ෂන් එකක් ගන්න බලාපොරොත්තු වෙලා CB එකට ගිහිල්ලා ඔයාලට තෝරගන්න පුළුවන් ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. හරි. පළවෙනි එකට අපි කියනවා ඉන්ක්‍රීසින් බ්ලොක් ටැරිෆ්. මේක අපි සිම්ප්ලි ෂෝට් ෆෝම් එකකින් ලියන්නේ IBT. IBT කියන එකේ මේ අකුරු වල තේරුම තමයි I කියන්නේ increasing, B කියන්නේ block, T කියන්නේ tariff. දෙවෙනි ඔප්ෂන් එක තමයි මේ time of use අය ක්‍රමය. අපි මේක ලියන්නේ TOU කියලා. T කියන්නේ time, O කියන්නේ off, U කියන්නේ use. ඉතින් මෙන්න මේ අය ක්‍රම දෙකේදී ඕගොල්ලෝ පාවිච්චි කරන විදුලියට අදාළව ඕගොල්ලෝගෙන් charge කරන විදිහ එහෙම නැත්නම් ඕගොල්ලෝගෙන් ගාස්තු අය කරගන්න විදිය දෙආකාරයක්. එහෙම නැත්නම් දෙවිදියක්. හරි. අපි අපේ වීඩියෝ එකේ පළවෙනි කොටසේ කතා කරමු කොහොමද මේ increasing block tariff එකේදී ඔයාලගෙන් විදුලි ඔයාලා පාවිච්චි කරන විදුලියට අදාළව ඔයාලගෙන් කොහොමද ගාස්තු අය කරගන්නේ කියලා. හරි. දැන් අපි ඉස්සෙල්ලා කතා කරන්න යන්නේ මේ increasing block tariff එක ගැන. increasing block tariff එකට ආවට පස්සේ මෙතනදිත් ඔයාලගෙන් මුදල් අය කරගන්න ක්‍රම දෙකක් තියෙනවා ඕගොල්ලෝගේ විදුලි පරිභෝජනය මත. ඔයාලා මාසයකට පාවිච්චි කරන්නේ යුනිට්ස් 60කට අඩුවෙන් නම් ඔයාලා වෙන්නේ පළවෙනි ස්කීම් එකට. ඔයාලා මාසෙට යුනිට්ස් 60ට වඩා ගෙදර පාවිච්චි කරනවා නම් ඔයාලා මේ දෙවෙනි ටයිප් එකට තමයි අහු වෙන්නේ. දැන් මොකක්ද කියලා මම මේ කියලා දෙන්න. මෙතනදී මම කිව්වා වගේ ටයිප්ස් දෙකක් තියෙනවා. හිතමු අපි පාවිච්චි කරන්නේ ගෙදර යුනිට්ස් 60ට අඩුවෙන් නම් ඔයාලා අහු වෙන්නේ මේ පළවෙනි ස්කීම් එකට. මේකෙදී ඕගොල්ලෝ බ්ලොක්ස් දෙකකට කැඩෙනවා. එකක් බ්ලොක් 1 අනික බ්ලොක් 2. මේ බ්ලොක් 1 එකේදී වෙන්නේ ඔයාලා පාවිච්චි කරන පළවෙනි යුනිට්ස් 30ට හරිද ඔයාලගෙන් charge කරනවා එක යුනිට් එකකට රුපියල් 4.50 ගානේ. ඊට පස්සේ 31 වෙනි යුනිට් එකේ ඉඳන් 60 වෙනි යුනිට් එකට කියන්නේ
දෙවෙනි යුනිට්ස් 30ට ඕගොල්ලෝගෙන් එක යුනිට් එකකට රුපියල් 8 ගානේ තමයි charge වෙන්නේ. ඉතින් මේක තමයි ඔයාලගේ කන්සම්ප්ෂන් එක යුනිට් 60ට වඩා අඩු නම් ඕගොල්ලෝගේ ඉලෙක්ට්‍රිසිටි බිල් එක හැදෙන සරල යාන්ත්‍රණය. මේකට අමතරව මෙතනදී ඔයාලගේ මෙයාලා තව ඇඩ් කරනවා ෆික්ස් charge එකක්. ෆික්ස් charge එකක් ඇඩ් වෙනවා plus tax එක ඇඩ් වෙනවා. SSCL එක. Social Security Contribution Levy එක ඇඩ් වෙනවා. හරි. මෙන්න මේ ටික ඇඩ් වෙලා තමයි අවසානට ඔයාලගේ බිල හැදෙන්නේ. හරි. ඊළඟට අපි හිතමු දැන් ඔයාලගේ ගෙදර පරිභෝජනය යුනිට් 60කට වඩා ඇත්තටම වැඩි කියලා. ඒ කියන්නේ යුනිට්ස් මෙතන 61ක් හෝ 61 ඉඳන් යුනිට් 600 700 ඔය උඩට යනකම් කීය හරි වේවා ඔයාලගේ පරිභෝජනය 60ට වඩා වැඩි. මෙතනදී ඕගොල්ලෝගෙන් කාණ්ඩ 5ක් යටතේ මේගොල්ලෝ charge කරනවා. යුනිට් 60ට වඩා වැඩි නම්. මෙතනදී පළවෙනි බ්ලොක් එක ඊට පස්සේ 2 එක 3 එක 4 and 5 මේ වගේ කාණ්ඩ 5ක් යටතේ ඔයගොල්ලෝගෙන් අය කරනවා. පළවෙනි බ්ලොක් එක ඩිෆයින් වෙන්නේ 0 ඉඳන් 60 වෙනකම්. දෙවෙනි එක එන්නේ 61 ඉඳන් 90 වෙනකම්. 3 91 ඉඳන් 120 වෙනකම්. 4 120 ඉඳන් 121 ඉඳන් 180 වෙනකම්. 5 180 ඉඳන් ඉහළට යනකම්. මේක මම ලියන්නම් above 100. මෙතනදී ඔයාලා පාවිච්චි කරන පළවෙනි යුනිට් 60ට එක යුනිට් එකකට හරි ඔයාලගෙන් රුපියල් 12.75ක් අය කරනවා. 61 ඉඳන් 90 වෙනකම් තියෙන දෙවෙනි යුනිට්ස් 30ට 18.50ක් අය කරනවා. ඊට පස්සේ 91 ඉඳන් 120 වෙනකම් තියෙන යුනිට්ස් 30ට 24ක් අය කරනවා. 120 ඉඳන් 121 ඉඳන් 180 වෙනකම් තියෙන යුනිට්ස් 60ට හරි ඔයාලගෙන් රුපියල් 41ක් අය කරනවා. 180 ඉඳන් එතනින් එහාට පාවිච්චි කරන හැම යුනිට් එකකටම රුපියල් 61 ගානේ අය කරනවා. එතනදී තව විශේෂ දෙයක් තමයි මේ හැම කාණ්ඩයක් යටතේම ඕගොල්ලෝගෙන් අය කරන ෆික්ස් charge එකත් වැඩි වෙනවා. මේ පළවෙනි බ්ලොක් එකට නම් ඔයාලගෙන් ෆික්ස් charge එකක් ගන්න නැහැ. ඒ කියන්නේ ස්ථාවර ගාස්තුවක් ගන්න නැහැ. මෙතනදී 400ක් ගන්නවා. එතනදී 1000ක් ගන්නවා. හරි ඊට පස්සේ ඊළඟ බ්ලොක් එකට එනකොට 1500ක් ගන්නවා. 180ට වඩා වැඩි නම් ඔයාලගෙන් 2100ක් ගන්නවා ස්ථාවර ගාස්තුව. දැන් මේක පොඩ්ඩක් පැටලෙනවා වගේ නම් මෙන්න මෙහෙමයි වෙන්නේ. අපි හිතමු ඔයාලා මේ අදාළ මාසෙදී පාවිච්චි කරලා තියෙනවා යුනිට්ස් 150ක් ගෙදර. හරිද? 150ක් පාවිච්චි කරලා තියෙනවා නම් ඔයාව අහුවෙන්නේ මෙන්න මේ බ්ලොක් එකට. මෙන්න මෙයාට අහුවෙන්නේ. එතකොට ඔයාගේ පළවෙනි යුනිට් 60ට 12.75 ගානේ ගන්නවා. ඊළඟ 30ට 18.50 ගානේ. ඊට පස්සේ 100 වෙනකන් 120 වෙනකන් ඉඳි තව 30ක් තියෙනවා. ඒකට 24 ගානේ ගන්නවා. ඊට පස්සේ 120 කියන 150 වෙනකන් තව 30ක් ගන්න තියෙනවා. ඒ 30ට 41 ගානේ charge කරනවා. එතකොට ෆික්ස් charge එක කියන එක 1500ක් අවසානට ඇඩ් වෙනවා. හරි. ඔන්න ඔය විදිහට තමයි මෙතනදී ඔයාලගේ බිල හැදෙන්නේ. මම මේක sample calculation එකක් කරලා ඔයගොල්ලන්ට වීඩියෝ එක ඉස්සරහට උදාහරණයක් කරලා පෙන්නන්නම් කොහොමද බිල් එක හැදෙන්නේ කියලා. හරි. ඉතින් දැන් ඔයාලට අදහසක් ඇති මේ increasing block tariff එකේදී කොහොමද ඔයාලගෙන් බිල් වෙන්නේ කියලා. ඔයාලා පාවිච්චි කරන යුනිට් ප්‍රමාණය වැඩි වෙන්න එකකකට charge වෙන ගාන බිල් වෙන ප්‍රමාණය වැඩි වෙනවා. සහ මෙතන තියෙන විශේෂත්වයක් තමයි ඕගොල්ලෝ දවසේ කොයි වෙලාවෙද ඉලෙක්ට්‍රිසිටි පාවිච්චි කරන්න කියන එක මේ ස්කීම් එකේදී කන්සිඩර් කරන්නේ නැහැ. හරි. ඒක සලකා බලන්නේ නැහැ. මෙයාලා බලන්නේ මාසේ දවස් 30ේදී ඕගොල්ලෝ පාවිච්චි කරලා තියෙන සම්පූර්ණ ඉලෙක්ට්‍රිසිටි ප්‍රමාණය විතරයි. එතකොට දැන් ඊළඟට අපි කතා කරන time of use එකේදී මේක චුට්ටක් වෙනස් වෙනවා. අපි බලමු ඒක කොහොමද බිල් වෙන්නේ කියලා. දැන් ඔයාලා දැනගත්තා domestic consumer කෙනෙක්ට ඉලෙක්ට්‍රිසිටි පර්චේස් කරන්න පුළුවන් ස්කීම්ස් දෙකක් තියෙනවා. පළවෙනි එක increasing block tariff අපි IBT කියලා කියනවා. ඒකෙත් කොටස් දෙකක් තියෙනවා. ඔයගොල්ලෝ භාවිතා කරන යුනිට් ප්‍රමාණය අනුව බිල් වෙන. දෙවෙනි කොටස නැත්නම් දෙවෙනි ටයිප් එක තමයි අපි කතා කරන්න යන්නේ time of use TOU. මේ දවස්වල ගොඩක්ම කතා බහටපත් වෙන ටැරිෆ් ස්ට්‍රක්චර් එක. මේක ඇත්තටම අලුත් දෙයක් නෙමෙයි. මේක ඉස්සර ඉඳන් ලංකාවේ තිබුණා. දැන් මේ දවස්වල වැඩිපුර කතා බහටපත් වෙන්නේ මේක හේතුව තමයි මේ ඩොමෙස්ටික් කන්සියුමර්ස්ලාට මේ time of use tariff එක අනිවාර්ය කරන්න යනවා කියන පොඩි රාවයක් යනවත් එක්ක. හරි අපි බලමු මොකක්ද මේ time of use කියන්නේ කියලා. මේ time of use එකේ increasing block tariff එකේ ප්‍රධාන වෙනස තමයි time of use tariff එකේදී ඕගොල්ලෝ ඉලෙක්ට්‍රිසිටි පාවිච්චි කරන වෙලාව අනුව දවසේ වෙලාව අනුව ඔයාලගෙන් අය කරන මුදල වෙනස් වෙනවා. මේ CB එක දවස අපේ පැය 24 කොටස් 3කට කඩලා තියෙනවා. peak time, off peak and day time කියලා. මේගොල්ලෝ මේ අපි ගත්තොත් මේ day time කියලා හඳුන්වන්නේ. හරි? day time කියලා හඳුන්වන්නේ උදේ 5:00 ඉඳන් හවස 6:00 වෙනකන් තියෙන පැය 13. හරිද? ඒ පැය 13 ඕගොල්ලෝ පාවිච්චි කරන එක ඉලෙක්ට්‍රිසිටි යුනිට් එකකට 1 කිලෝවොට් අවර් එකකට රුපියල් 35 ගානේ ඔයාලගෙන් අය කරනවා.
ඊට පස්සේ තියෙනවා අපේ පීක් එක. පීක් එක කියන්නේ හවස 6:00 ඉඳන් රෑ 10:00 වෙනකන් තියෙන පැය 4. හරි. මේ පැය 4ේදී ඕගොල්ලොන්ගෙන් ඔයාලා පාවිච්චි කරන එක යුනිට් එකකට රුපියල් 67 ගානේ අය කරනවා. මෙතන ඇත්තටම වෙන්න ඕන 10:30. හරි. ඊට පස්සේ තියෙනවා අපේ ඕෆ් පීක් එක. 10:00 ඉඳන් හරි 10:00 ඉඳන් 5:00 වෙනකන් උදේ 5:00 වෙනකන් තියෙන පැය 7. මෙතන ඇත්තටම 10:31. හරි. 10:31. ඉතින් මේ පැය 7ේදී ඔයාලා පාවිච්චි කරන යුනිට් එකට රුපියල් 21 ගානේ තමයි CB එකෙන් charge කරන්නේ. දැන් ඕගොල්ලොන්ට ප්‍රශ්නයක් ඇති. දවසේ ඕගොල්ලෝ ඉලෙක්ට්‍රිසිටි පාවිච්චි කරන වෙලාව කොහොමද CB එක දන්නේ? දැන් ඔයාලගේ ගෙදර තියෙන ඉලෙක්ට්‍රිසිටි මීටර් එකේ එයාට පුළුවන් එයාගේ තියෙන රෙජිස්ට්‍රීස් වල මේ ටයිම් එකට අදාළ කොච්චර ඉලෙක්ට්‍රිසිටි පාවිච්චි කරාද කියලා රෙකෝඩ් කරගන්න. ඔයාලා දැකලා ඇති මේ ඉලෙක්ට්‍රිසිටි මීටර් එකේ අර ඔයාලා එක දිහා බලන් ඉන්නකොට එක එක වැලියුස් මාරු වෙවි යනවා. 1.8.0 1.8.1 කොහොම යනවා. අන්න ඔය එක එක වැලියුස් වලින් පෙන්වන්නේ ඔයාලා මේ දවසේ වෙලාව අනුව ඉලෙක්ට්‍රිසිටි කොච්චර පාවිච්චි කරලා තියෙනවද කියන රෙකෝඩින් එක යා රීඩ් කරන් තියෙන වැලියු එක කීයද කියන එක. හරි. අපි ගමුකෝ සාමාන්‍ය නිවසක්. හරි. අපි සාමාන්‍ය නිවසක් ගත්තාම මම මේක මගේ කලින් වීඩියෝස් වලත් පැහැදිලි කරලා තියෙනවා. සාමාන්‍ය නිවසක වැඩිම පරිභෝජනයක් තියෙන්නේ මෙන්න මේ පීක් අවර්ස් 4ේදී. ඒකට හේතුව ඔයගොල්ලෝ වැඩට ගිහිල්ලා ඇවිල්ලා ගෙදර ඇවිල්ලා ලයිට්ස් ටික දාලා හරි ඔයාලා කුකින් ස්ටාර්ට් කරලා මොනවා හරි උයන්න පටන් අරගෙන ටීවී ටික දාලා හරි ගෙදර ඊට පස්සේ වොෂ් එකක් දාගන්නවා නම් හොට් වෝටර් ෂවර්ස් ටික අනම්ම නම් ඔක්කොම ඔපරේට් වෙනවා ACs ටික ඔපරේට් වෙනවා. ඉතින් මේ වැඩිම ඩිමාන්ඩ් එකක් තියෙන්නේ මෙන්න මේ පැය 4. අපි හිතමුකෝ මේ පැය 4 ඕගොල්ලෝ මාසයක් ඇතුළත යුනිට් 100ක් පාවිච්චි කරයි කියලා. ඔයාලා යුනිට් 100ක් පාවිච්චි කරලා දෙනවා කියලා හිතන්න. එතකොට එක යුනිට් එකට රුපියල් 67 ගානේ ඔයාලට රුපියල් 6700ක් charge වෙනවා මෙන්න මේ බ්ලොක් එකට විතර. ඊට පස්සේ දවල් කාලේ ඔයාලගේ රුපියල් 35 ගන්න charge වෙන සාමාන්‍යයෙන් ගෙදරක් ගත්තාම දවල්ට කන්සම්ප්ෂන් එක ගොඩක් අඩුයි. අපි හිතමුකෝ යුනිට්ස් 50යි පාවිච්චි වුණේ කියලා. 3500 කියන්නේ 1750ක් charge වෙනවා දවල්ට. ඊට පස්සේ මේ ඕෆ් පීක් එක තියනවානේ මේකේ තමයි මේ 10:00 ඉඳන් 5:00 අතර තමයි ඉලෙක්ට්‍රිසිටි කන්සම්ප්ෂන් අඩුම. හරි. අපි මෙතන හිතමු යුනිට් සාමාන්‍ය 30ක් වගේ නම් ගිහිලා තියෙන්නේ කියලා මාසෙට. හරි. එතකොට 21 ගානේ 30යි කියන්නේ 630යි. දැන් තේරෙනවද මේකේ තියෙන ගැටලුව මොකක්ද කියලා? ඕගොල්ලෝ මේ පීක් කවර් එකේ ඉලෙක්ට්‍රිසිටි යුටිලයිස් කරන්න ඔයාලට ලොකු ගාණක් ගෙවන්න වෙනවා. ඉතින් මේකේ තියෙන ගැටලුව තමයි සාමාන්‍ය නිවසක් ගත්තාම මේ ඉන්ක්‍රීසින් බ්ලොක් ටැරිෆ් එකට නැතුව ටයිම් ඔෆ් යූස් වලට ඕගොල්ලොන්ව අනිවාර්ය කරොත් ඔයාලගේ ඉලෙක්ට්‍රිසිටි බිල් එක අනිවාර්යෙන් වැඩි වෙනවා. මොකද ඔයාලා මාසෙට ඉලෙක්ට්‍රිසිටි කී කොච්චරක්වත් කියන්නේ එක යුනිට් එකක්වත් පාවිච්චි කරේ නැත්නම් මේ ෆික්ස් charge එක ස්ථාවර ගාස්තු රුපියල් 2100ක් ගෙවන්න වෙනවා මේ අලුත් ටැරිෆ් ස්ට්‍රක්චර් එකකට. ඉතින් මේක පොඩ්ඩක් අපි බලමු ඊළඟ වීඩියෝ එකේ ඊළඟ පාර්ට් එකේදී මේක කොහොමද ඔයාලට බලපාන්නේ. එහෙම නැත්නම් existing solar PV consumer කෙනෙක් හැටියට customer කෙනෙක් හැටියට ඔයාලට මේකේ තියෙන බලපෑම මොකක්ද සහ මේකෙන් වෙන බලපෑම මගහරවා ගන්න ඕගොල්ලොන්ට ගන්න පුළුවන් precautions මොනවද ක්‍රියාමාර්ග මොනවද කියන එක සම්බන්ධ. හරි ඔන්න දැන් අපේ වීඩියෝ එකේ වැදගත්ම කැලලට අපි ඇවිල්ලා ඉන්නේ. දැනට සෝලාර් පද්ධතියක් සවි කරගෙන තියෙන net accounting හරි net metering හරි කියන ස්කීම්ස් දෙකේ ඉන්න කට්ටියට අපි කියනවා prosumers කියලා. ඒගොල්ලෝ consumers ලා විතරක් නෙමෙයි ඒගොල්ලෝ electricity produce කරලා grid එකට export උත් කරනවානේ. ඉතින් මේ consumer plus producer කියන terms දෙක එකතු කරලා තමයි අපි යාලට prosumers කියලා කියන්නේ. ඉතින් මේ වගේ prosumer කෙනෙක්ට කොහොමද මේක බලපාන්නේ කියලා අපි ටිකක් බලමු. හරි. මෙච්චර කාලයකට නම් ඕගොල්ලෝ මාසය අවසානයේ කොච්චරනම් ඉලෙක්ට්‍රිසිටි ප්‍රමාණයක් ප්‍රොඩියුස් කරලා ග්‍රිඩ් එකට දීලා තියෙනවද සහ කොච්චරක් ප්‍රමාණයක් ඉම්පෝට් කරලා තියෙනවද කියන එක විතරයි බැලුවේ අර ඉන්ක්‍රීසින් බ්ලොක් ටැරිෆ් එකේ ඉන්න අයට. අපි උදාහරණයක් හැටියට මෙහෙම හිතමු. ඔයාලා මාසෙට යුනිට් 700ක් හැදුවා. මාසෙට යුනිට් 300ක් පාවිච්චි කරා. එතකොට වැඩිපුර යුනිට් 400ක් තියෙනවානේ. මේ 400ට ඕගොල්ලන්ට රුපියල් 27 ගානේ හරි 20 ගානේ හරි 37 ගානේ හරි ඕගොල්ලන්ට ගෙවීමක් කරනවා. මේ net accounting කියන ස්කීම් එකේ. ඕක තමයි මෙච්චර කාලයක් පැවතුන ක්‍රමය. එතකොට ඔයාලා දවසේ මොන වෙලාවෙද මේ යුනිට්ස් එක්ස්පෝර්ට් කරන්නේ සහ යුනිට්ස් කන්සියුම් කරන්න කියන එක මෙච්චර කාලයකට මේ CB එකෙන් කන්සිඩර් කරේ නැහැ. හරි. දැන් මෙතන පොඩ්ඩක් මේ කතන්දරේ අවාසි වෙන්න පටන් ගන්නෙ. මේ time of use කියන එක අනිවාර්ය කරොත් එහෙම අපේ solar prosumers ලට අපි දන්න දේ තමයි ලංකාවේ අවුව තියෙන්නේ මෙන්න මේ day time block එකේ. day block එකේ. හරි. මොකද මේ වෙලාවේ තමයි අපේ solar PV generation එක වැඩි. හරි. අපි නිකන් මේ වගේ ideal bell curve එකක් තමයි එන්නේ හොඳට අවුව තියෙන දවසක. අපි හිතමු මාසේ පුරාවට යුනිට් 600ක් ජෙනරේට් කරලා grid එකට ඉන්ජෙක්ට් කරලා තියෙනවා ඔයාලගේ solar PV system එක through. හැබැයි ඇත්තටම මේ යුනිට් 600 හැදිලා තියෙන්නේ දවසේ දවල් වරුවේ. මේ රැයටවත් මේ උදේ පාන්දරවත් නෙවෙයි. හරි. ඉතින් මෙන්න මෙහෙම වුණ මාසෙක
ඕගොල්ලෝ දවල්ට යුනිට් පාවිච්චි කරලා තියෙනවා කියලා අපි හිතමු මම රත්පානෙන් ලියන්නේ කන්සම්ප්ෂන් එක යුනිට් 100ක් කන්සියුම් කරනවා කියලා හිතමු. අපි හිතමු පීක් එකේ යුනිට් 100ක් ආයෙ පාවිච්චි කරයි කියලා. ඕෆ් පීක් එකේ 100ක් පාවිච්චි කරලා තියෙනවා. හරි සමානව. හරි. එතකොට මාසේ ටෝටල් කන්සම්ප්ෂන් එක කීයද? ටෝටල් කන්සම්ප්ෂන් එක යුනිට්ස් 300. පැහැදිලිනේ? හරි. 300ක් පාවිච්චි කරලා තියෙනවා 100ක් දවල් 100ක් පීක් එකේ ඉතුරු 100 ඔෆ් පීක් එකේ. හරි. ඔන්න ඔහොම තමයි ගෙදර පාවිච්චි වෙලා තියෙන්නේ. එතකොට දැන් මේ ටයිම් ඔෆ් යූස් වලින් බිල් වෙන්න ගත්තොත් ඔයාලගෙන් මෙන්න මේ යුනිට් 600 එක්ස්පෝර්ට් වෙලා තියෙන්නේ දවල්ටනේ. ඒකෙන් මේ 100 අඩු කරාම ඕගොල්ලොන්ට ගෙවන්නේ හරි ඔයාලට ගෙවන්නේ 600 අඩු කිරීම 100 සමානයි 500 වැඩි කිරීම ඔයාලගේ ඇග්‍රීමන්ට් එක සයින් කරලා තියෙන ෆීඩින් ටැරිෆ් එකට. අපි හිතමු 27යි කියලා. හරි. එතකොට 527න් වැඩි වුණාම එන ප්‍රමාණය තමයි ඔයගොල්ලන්ට හම්බෙන්නේ රුපියල් 13500යි. මෙන්න මෙච්චර ආදායමක් ඔයාලට හම්බෙනවා දවල් කන්සම්ප්ෂන් එක ඔෆ්සෙට් වෙලා. හරිද? හැබැයි මෙතන තියෙන ගැටලුව තමයි මෙන්න මේ පීක් එකේ පාවිච්චි කරපු යුනිට් 100ට ඕගොල්ලොන්ට ගෙවන්න වෙනවා. මේකට 67 ගානේ වැඩි කරාම රුපියල් 6700ක් මෙතනින් බිල් වෙනවා. හරි. මෙතනින් තව 2100ක් බිල් වෙනවා. ඉතින් මේ දෙක එකතු වෙනවා රුපියල් 8800ක්. 8800ක් ඕගොල්ලෝ රජයට ගෙවන්න ඕන. CB එකට ගෙවන්න ඕන. CB එකෙන් ඕගොල්ලොන්ට 13500ක් ගෙවනවා. එතකොට ඇත්තටම මෙතන තව රුපියල් 2100ක ෆික්ස් චාර්ජ් එකකුත් වෙනවා. එතකොට මේකට 2100ත් එකතු වුණාම 9900යි. රුපියල් 10000ක් කියලා ගමු. ඔයාලා රුපියල් 10000ක් තව අමතරව ගෙවන්න වෙනවා. අතට 13500ක් හම්බ වෙනවා. එතකොට ඔයාගේ සුද්ධ ලාභය රුපියල් 3500යි. ඕක තමයි ප්‍රශ්නේ. දැන් එහෙම නැතුව මේක අර ඉන්ක්‍රීසින් බ්ලොක් ටැරිෆ් එකම තිබ්බනම් හරි මොකද වෙන්නේ? ඔයා මාසෙට පාවිච්චි කරලා තියෙන යුනිට් 300යි 600ක් හදලා තියෙනවා. මේ 300ට දාලා බිල 0 කරලා දානවා. වැඩිපුර තියෙන 300ට 27 ගානේ ගෙවනවා. එතකොට ඔයාට රුපියල් 2700යි 5400යි 327ව 300ක් යනවා 2700යි 5400යි ඒකට තව 2700ක් එකතු වුණාම රුපියල් 8000ක් වගේ අතට හම්බ වෙනවා. ඔන්න ඕක තමයි ඔයාට තියෙන ප්‍රශ්නේ. හැබැයි මේ අලුත් කතන්දරේදී ඔයාට සුද්ධ ලාභය රුපියල් 3500ක් විතර තමයි ඉතුරු වෙන්නේ. ඉතින් ඔය ටයිම් ඔෆ් යූස් කතන්දරය આવොත් ප්‍රොසියුමර්ස්ලට සෑහෙන ප්‍රශ්නයක් වෙනවා ඉස්සරහට. හරි මම හිතන්නේ දැන් ඔයගොල්ලන්ට හොඳට පැහැදිලි මොකද්ද මේ ටයිම් ඔෆ් යූස් බිලින් වල තියෙන ප්‍රශ්නේ සහ කොහොමද බිල් එක හැදෙන්නේ මේ ටෙක්නිකල් පාර්ට් එක වලට හරියට පැහැදිලි. දැන් ඉතින් මේක ඇත්තටම ප්‍රැක්ටිකලි කොහොමද ඔයාලට බලපාන්නේ කියලාත් මම චුට්ටක් පැහැදිලි කරාම ඔයාලගේ බිල් එක වැඩි වෙනවා. ඔබ්වියස්ලි ඔයාලා බලාපොරොත්තු වෙන තරම් ආදායමක් එන්නේ නැහැ. ඒ කතන්දර ටිකත් හරි. දැන් මේකට තියෙන විසඳුම මොකක්ද ඇත්තටම? ඔක්කොටම කලින් කියන්න ඕන මේ ටැරිෆ් එක තාම රජයෙන් අනුමත වෙලා ගැසට් කරලා නැහැ. මේක සාකච්ඡා මට්ටමේ විතරයි තියෙන්නේ. එහෙනම් තාම කිසිම කෙනෙක්ට කිසිම විදිහක ප්‍රශ්නයක් වෙලා නැහැ. අනවශ්‍ය විදිහට කලබල වෙන්න ඕනේ නැහැ. මේ වීඩියෝ එක බලලා මේක මේ තනිකරම এডুকেෂනල් පර්පස් ඔයගොල්ලන්ට මේක කියලා දෙන්න අරමුණෙන් කරන වීඩියෝ එකක් විතරයි. කිසිම දේශපාලනික හෝ වෙන කිසිම විදිහ අරමුණක් නැහැ මේ දේවල් කතා කරන එකේ. ඒ වගේ පොලිටිකල් සයිඩ් එකේ දේවල් කතා කරන්න මම පෞද්ගලිකව කැමතිත් නැහැ. ටෙක්නිකලි පියෝලි වලට මේක පැහැදිලි කරන්න විතරයි අවශ්‍යතාවය තියෙන්නේ. මේක මේ ටැරිෆ් එක අනිවාර්ය වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒක මම දන්නේ නැහැ. ඒක අපේ රජයේ පවතින රජයේ තීරණයක්. දැන් මේකට ඕගොල්ලොන්ට මොනවද කරන්න පුළුවන් විසඳුම්? ඇත්තටම මේ ටයිම් ඔෆ් යූස් ටැරිෆ් එක ඉම්ප්ලිමන්ට් කරන්න හේතුවක් තියෙනවා. මේ හේතුව තමයි ඔයාලා දන්නවා අලුතෙන් ප්‍රොපෝස් කරලා තියෙනවා මේ හයිබ්‍රිඩ් සිස්ටම්ස් වලට රුපියල් 45,80 ගානේ ගෙවන්න පීක් ටයිම් එක එක්ස්පෝර්ට් කරන යුනිට්ස් වලට. හරි ඒ කියන්නේ දවල්ට විදුලිය බැටරි වල ගබඩා කරලා තියාගෙන රැට දුන්නොත් රැට ග්‍රිඩ් එකට එක්ස්පෝර්ට් කරොත් ඔයගොල්ලන්ට වැඩි ප්‍රමාණයක් වැඩි මුදලක් හම්බ වෙනවා. ඉතින් මෙන්න මේ හයිබ්‍රිඩ් සිස්ටම්ස් ප්‍රොමෝට් කරන්න එහෙම නැත්නම් ජනතාව අතරේ ප්‍රචලිත කරන්න මේ සිස්ටම්ස් වල මූල්‍ය ශක්‍යතාව ෆයිනෑන්ෂල් ෆීසිබිලිටි එක වැඩි කරන්න තමයි මේ ටැරිෆ් එක ඇත්තටම ඉන්ට්‍රොඩියුස් කරන්න මම හිතන්නේ බලාපොරොත්තු වෙලා තියෙන්නේ එනර්ජි පොලිසි එක හදන අපේ මහත්මයාත්මීන් විද්වත් මණ්ඩලය. හරි. ඉතින් ඕක තමයි මේකේ අරමුණ. එතකොට කොහොම හරි දැන් මේක රටක් හැටියට හිතුවොත් ඇත්තටම මේක ඉකොනොමිකලි හොඳයි මේකට යන එක. ඒක වැරද්දක් කියලාම කියන්න බෑ. එකම දේ තමයි පොඩ්ඩක් අර ෆීඩින් ටැරිෆ්ස් වල තියෙන ගෙවන ගණන් පොඩ්ඩක් තව එහෙම වැඩි වුණා නම් හොඳයි කියන එක තමයි පෞද්ගලික අදහස. හරි. දැන් මෙතනදී ඔයාලා හිතනවා ඇති දැන් මල කෙලියයි මේක ආවොත් එහෙම අපි මොකද කරන්නේ කියලා. ඉතින් මේකට තියෙන විසඳුම තමයි ඔයාලා දැනටමත් ඔන් ග්‍රිඩ් සිස්ටම් එකක් කරගෙන තියෙනවා නම් ඕගොල්ලොන්ට පුළුවන් හයිබ්‍රිඩ් ඉන්වර්ටර් එකක් සවි කරලා එහෙම නැත්නම් තියෙන්නේ හයිබ්‍රිඩ් ඉන්වර්ටර් ගන්න එකට බැටරි එකක් සවි කරලා මේ දවල් කාලේ නිපදවන ශක්තිය ගබඩා කරලා රෑට ඉන්ජෙක්ට් කරන්න ග්‍රිඩ් එකට. එහෙම නැත්නම් ඕගොල්ලොන්ට පාවිච්චිට ගන්න පුළුවන්. මේක තමයි ඇත්තටම මේ රජය බලාපොරොත්තු වෙන්නේ මේ ටැරිෆ් එක ගේන එකෙන්. හරි.
ඉතින් මේකෙන් ඕගොල්ලොන්ට හම්බෙන වාසිය මොකක්ද කියලා ඔයාලා කල්පනා කරනවා. ඉතින් හරි දැන් රජයේ පැත්තෙන් බැලුවම මේක large scale බැලුවම economically හොඳයි but financially මොකක්ද අපිට තියෙන වාසිය කියලා ඕගොල්ලෝ හිතනවා. මෙතනදී පාරිභෝගිකයන්ට හම්බෙන වාසිය තමයි ඕගොල්ලොන්ට පුළුවන් ඊවිනිං එකේ එක්ස්පෝර්ට් කරන යුනිට්ස් වලට රුපියල් 45-80 ගානේ වැඩිපුර ආදායමක් උපය ගන්න. සමහරට ඔයාගේ ආදායම වැඩි කරගන්න පුළුවන් හොඳ chance එකක් වෙන්න පුළුවන්. ඊට අමතරව මේ grid failures, power cuts අනම්මනම් ආවයි කියලා ඔයාලට හානියක් වෙන්නේ නැහැ. කියන්නේ ඔයාලගේ ගෙදර කරන්ට් එක යන්නේ නැහැ. සරලවම කිව්වොත් මොකද බැටරි එක තියෙන හින්දා පැය 24 පුරාවට ඕගොල්ලොන්ට හරියට බැටරි එක සයිස් කරගත්තොත් එක දිගට ගෙදරට පවර් සප්ලයි එක තියෙනවා. ඉතින් මේක කන්වීනියන්ස් පැත්තෙන් බලුවම ලොකු වාසියක්. මොකද ඔයාලා ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ CB එක මත තවදුරටත්. ඔයාලා ඇත්තටම පොඩි පවර් ස්ටේෂන්ස් වගේ තමයි වැඩ කරන්නේ මේ බැටරි එකක් ආවයි කියන්නේ. ඉතින් ඔන්න ඔය කියන වාසිය ඕගොල්ලොන්ට අත් වෙනවා. ඔය grid tied systems fix කරගෙන තියෙන කට්ටියට මම මේ පැහැදිලි කරේ. හරි ඊට පස්සේ දැන් තව කෙනෙක් ඉන්න පුළුවන් නේ දැනට solar system එකක් නැහැ. ඒගොල්ලෝ ඉස්සරහට solar system එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි පොඩි බයකුත් තියෙනවා මේ system එක කරන්න වගේ කට්ටියක් ඉන්නත් පුළුවන් නේ. හරි. ඉතින් ඕගොල්ලොන්ට දෙන්න තියෙන අදහස තමයි අනිවාර්යෙන් solar system එකක් fix කරන එක ඕගොල්ලොන්ට වාසි. ඒකේ කතා දෙකක් නැහැ. මොකද day time block එකේ ඔෆ් පීක් එකේ රේට්ස් ටික බැලුවට පස්සේ ඔයගොල්ලන්ට තේරෙනවා දවසට රුපියල් ඩේ ටයිම් එකේ රුපියල් 35ක් ගානේ ඔයගොල්ලොන්ගෙන් ගන්නවා ඔෆ් පීක් එකේ රුපියල් 21යි ගන්නෙ. ඉතින් ඔයගොල්ලෝ ඩේ ටයිම් එකේ එනර්ජි එක්ස්පෝර්ට් කරලා ඊවිනිං එකේ යූස් කරනවා කියන එක එහෙම නැත්නම් රුපියල් 35ක් ඔෆ්සෙට් කරගෙන රුපියල් 21ක භාවිතාවක් ගන්නවා කියන එක ඔයාලට වාසි. ඉතින් ඒක හිතන්න දෙයක් නැහැ. කොහොමත් ඉස්සරහට එනර්ජි කොස්ට් වැඩි වෙන ට්‍රෙන්ඩ් එකක් තමයි ලෝකේ තියෙන්නේ. එහෙම බැලුවම රිනියබල්ස් වලට ඉන්වෙස්ට් කරනවා කියන එකේ කිසිම වරදක් නැහැ. මම මේ හරිම සරලව කිව්වේ. ඉතින් මේකේ ඩීටේල් එක්ස්ප්ලනේෂන්ස් එහෙම අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් අපිව සම්බන්ධ කරගන්න. අපි ෆයිනෑන්ෂල් ෆීසිබිලිටි ස්ටඩි එකක් කොහොමත් ඉදිරිපත් කරනවා ප්‍රොජෙක්ට් එකක් කරන්න කලින්. දැන් තවත් කෙනෙක් ඉන්න පුළුවන්. මෙහෙමත් හිතන්න පුළුවන්. දැන් අපි අවුරුදු අපි තියෙන සල්ලි සේරම යට කරලා ලෝන්ස් දාලා ඔක්කොමත් කරලා සෝලත් ගැහුවා. දැන් ගැහුවට පස්සේ මොනවද රජයෙන් දැන් මේ කරන්න යන දේෙන් අපිට තවත් මේකෙන් අවශ්‍යයක් වෙන්නේ. දැන් මේ CB එකේ රජෙයි මේ වැඩ අපිට දැන් එපා වෙලා තියෙන්නේ. ඉතින් එහෙමත් කට්ටියක් ඉන්න පුළුවන්. ඒ කියන්නේ අර ෆෙඩ් අප් වෙනවා කියලා කියන්නේ. මේවා දැන් ඇති හැම්බත් වෙලා ඉන්නේ. මොකද කාලෙන් කාලට ටැරිෆ් වෙනස් කරනවායි. මේක දැන් දරා ගන්න අමාරු පිරිසකුත් ඉන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝට තියෙන හොඳම සොලියුෂන් එක තමයි ඔයාලට යන්න පුළුවන් off grid systems. හරි. මොකද රිනියබල්ස් වලට ආස කරන කෙනෙක් නම් හරි ඇත්තටම සූර්ය ශක්තිය ලංකාවට ගේන්න ඕන පරමාර්ථයක් තියෙන කෙනෙක් නම් කරන්න ඕන off the grid ජීවත් වෙන එක. ඒතකොට grid එකට තියෙන ස්ට්‍රෙස් එකත් අඩුයි. Tamanට bills එන්නෙත් නැහැ. CB එකෙන් මොන තාලෙට මේ ටැරිෆ් වෙනස් කරත් දැනෙන්නෙත් නැහැ. Tamanගේ පාඩුවේ Tamanගේ ඉලෙක්ට්‍රිසිටි ජෙනරේට් කරන් ජීවත් වෙන්න පුළුවන්. හරියට අපේ Phoenix වල ඔෆිස් එක වගේ. ඉතින් අපි දැන් අවුරුදු 4ක් තිස්සේම off grid run වෙන්නේ. අපිට ওই ටැරිෆ් රිවිෂන්ස් කිසිම දෙයක් අදාළ වෙන්නේ නැහැ. අපේ ඉලෙක්ට්‍රිසිටි අපිම ජෙනරේට් කරන බැටරි එක ස්ටෝර් කරගෙන අපි ජීවත් වෙනවා. ඉතින් ඔය කියන ඔප්ෂන්ස් ඕගොල්ලොන්ට කැමති විදිහකට ඇඩප්ට් කරගන්න අනුගමනය කරන්න පුළුවන්. මේවා සම්බන්ධව තව වැඩිදුර විස්තර අවශ්‍ය නම් අපිට කෝල් එකක් දෙන්න නැත්නම් WhatsApp message එකක් දාන්න. අපේ එන්ජිනියර් කෙනෙක් ඕගොල්ලොන්ට අනිවාර්යෙන් සහාය වෙයි. ඔයාලට ගැළපෙන සොලියුෂන් එකක් හොයාගන්න. පහුගිය ටිකෙන් මම ගෙනාවනේ වීඩියෝස් අපි කරන ප්‍රොජෙක්ට්ස් වල ඩොකියුමන්ටරි සයිට් වලට ගිහිල්ලා ඉස්සර කතා කරලා ඕගොල්ලොන්ට පෙන්නුවා. ඉතින් මේ වීඩියෝ එකේ මම බලාපොරොත්තු වෙන්නේ මේ දවස්වල ලොකුවට කතා බහ වෙන සහ ලොකුවට සමාජයේ කැළඹීමක් ඇති වෙලා තියෙන මාතෘකාවක් ඕගොල්ලොන්ට සරල කරලා තේරුම් කරලා දෙන්න සහ අනවශ්‍ය ලෙස බය වෙන්න එපා කියන පණිවිඩය ඕගොල්ලොන්ට දෙන්න. මොකද හැම දෙයකම විසඳුමක් තියෙනවා. කවදාවත් විසඳුම් නැති ප්‍රශ්න මේ ලෝකේ නැහැ. අනික මේ රිනියබල්ස් වලට කැමති පුද්ගලයෝ ඉන්නවා නම් ඇත්තටම මේගොල්ලොන්ට තව ඕන තරම් ඔප්ෂන්ස් තියෙනවා. තමන්ගේ එනර්ජි රික්වයර්මන්ට් සැටිස්ෆයි කරගන්න මේ රජයේ බලපෑම් වලට එහෙම නැත්නම් CB ගේ රිවිෂන්ස් වලට අහු වෙන්නේ නැතිව. ඉතින් ඕක තමයි මේ වීඩියෝ එක ගේන එක එකම පරමාර්ථය. හරි. ඉතින් තවත් දවසක මේ වගේ in-depth technical discussion එකකින් අපි ඔයගොල්ලෝව හම්බෙන්නම්. එතකන් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.